ජපානයේ ඉඳන් තරුණේ කතා කරනවා මේ යාළු වෙලා හිටපු ගෑන් ළමයාට ටිකට් එක වෙලා අරගෙන යන්න. කොහොම හරි එක කොල්ලෙක් ෆොටෝ වගේක් යවනවා කාටද? ජපානයේ ඉන්න කොල්ලට. අර ඒ ගෑනු ළමයා යහංගත වෙලා වෙන පිරිමි දරුවෙක් සමග. මම මේ කියන්නේ අර අනියමේ තියෙන ආදීනව. ඒ කොල්ලා මට ෆොටෝ වගේක් එව්වා. හාමුදුරුවනේ මේ හදපු කාමරේ කෙල්ලට ගයක් අරගෙන අවුරුදු ගානක් ඒක හදලා සල්ලි දෙනවා හොඳට. මේ හාමුදුරුවනේ ගත්ත ඇඳුම් කාටද? ඒ යාළුවා හිටපු ගෑන් ළමයාට. හැම එකක්ම කැමති දේවල්. අර පුදුම කරන එකට මොකද්ද කියන්නේ? සර්ප්‍රයිස් කරනවා. කොල්ලා සර්ප්‍රයිස් වුණා. ටිකට් එක වට පස්සේ කියනවා හාමුදුරුවනේ පෙර ලොකු පිනක් කරලා තිබ්බලු මොකේද? ඒක එතනින් ගැලවෙන්න අර කොල්ලත් එක්ක වෛරයක් නැහැ. කොල්ලට පින් දුන්නා මාත් එක්ක. ඇයි ඒ ෆොටෝ කැල් ටික එව්වට? අන්න තරුණයන්ට ඔහොම ජවයක් තියෙන්න ඕනේ. තරුණයා ආවේගශීලී නොවී තියෙන්න ඕනේ. කිසිම දාක තරුණයෙක්ගේ අතින් කිසිවෙක් ගුටි කන්න හොඳ නැහැ. ඇයි? ණය වුණත් පොඩ්ඩක් පෙනේ අල්ලන්න ඕන, නැත්තම් මිනිස්සු තරමිටියට බඳිනවනේ. මම මේ කියන්නේ ඔය ඔළුව පාත් කරගෙන ඉන්න කියලා. දෙයක් නැති වුණත් නැති වෙන්නේ මොකටද? ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න සහ හරියන්න. ඒ නිසා හෙට ඉඳන් ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් ටික පූජා කරන්න. හෙට ඉඳන් ගෙදර මේ මම මේ කියන්නේ වගේම බැරෑරුම්කමක් නැහැනේ නේද? එහෙම තේරුම් ගන්න බැරි දෙයක් නැහැ. ගෙදර අම්මලා කැමති නැද්ද උයපු බත් එක දරුවෝ කනවා බලන්න? අම්මලා හරි කැමතිනේ. අම්මයි තාත්තයි දරුවෝයි එකට බත්. මොකක් හරි ජීවිතයේ වේදනාකාරී දෙයක් තියෙනවන, පීඩාකාරී දෙයක් තියෙනවන, වදයක් වෙන එකක් තියෙනවන, ඉසරදයක් වෙන දෙයක් තියෙනවන මොකද කරන්නේ? අයි කබලා යාළුවා වෙන්න පුළුවන්, පිරිද වෙන්න පුළුවන්, පෙම්වතිය වෙන්න පුළුවන්, පෙම්වතා වෙන්න පුළුවන්, බොස් වෙන්න පුළුවන්. මොකද කරන්නේ? ඇගේ ඉස්සර ගෙඩියක් තිබ්බා මේක මෙරිකලා දාපුවම සනීපයිනේ. කුම්මගේ තියාගෙන කවදාවත් අඬ අඬ ඉන්න බෑ.